ආයුබෝවන් අද අපි කරන්න යන්නේ ඇපල් peer පැලයක් බඳුනක හිටවන්න යන්නේ. බඳුනේ හිටවන්න යොදා ගන්න peer පැලේ එයාලේරින් පැලයක් තමයි අපි යොදාගෙන තියෙන්නේ. හොඳ කඳක් තියෙන, හොඳ මූල මණ්ඩලයක් වර්ධනය වෙලා තියෙන හොඳ පැලයක් වෙනවා මේ උස පැලයක්. සාමාන්‍ය මේක මාස දෙකක් වගේ වයසදී පැලයක් වෙන්නේ. මේ පැලේ තමයි අපි බඳුනේ හිටව ගන්න යොදාගන්නේ. මේ බඳුන සාමාන්‍යයෙන් අඩි 2ක් 2කමාරක් විතර විස්කම්බයෙන් යුතු අඩි 2ක් 2කමාරක් විතර උසින් යුතු ප්ලාස්ටික් බැරල් එකක් තමයි අපි යොදාගෙන තියෙන්නේ. ඒ බැරල් එකේ අපි ග්‍රිල් එක ආධාරයෙන් ජල වාහනය උසස් කරගන්න සිදුරු විදලා තියෙනවා. අඩියේ හොඳට සිදුරු විදලා තියෙනවා. මේකට තමයි අපි පස් මිශ්‍රණය සහ ඒ අවශ්‍ය කලමනා ටික එකතු කරලා පැලේ හිටවන්න හදන්නේ. අපි මේ බඳුනේ පළවෙනි ලේයර් එක, ඒ කියන්නේ යටම ලේයර් එක අපි පාවිච්චි කරන්නේ හොඳින් දි รา පත් වෙන කාබනික ද්‍රව්‍යයක් වෙන අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් වුණු කෙහෙල් වල අමුද්‍රව්‍ය, කෙහෙල් පඬරැල් ද්‍රව්‍ය තමයි අපි යොදාගන්නේ මේ යටම අතුරුණු. අපි දැන් මේ බඳුනට මතු පිට පස්ස එකතු කර ගන්න හදන්නේ. දි รา පත් වෙන ද්‍රව්‍ය වැහෙනවා. කුකුල් පොහොරයක් හොයාගත්තා මේ දවස්වල වැස්සෙන් දෙවිලා තියෙන ටික. ඒත් අපි මේ පැලේ යොදාගත්තේ අපි කුකුල් පොහොර පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් අපි මේකට පාවිච්චි කරන්නේ කිලෝ 2ක් විතර ප්‍රමාණය, කිලෝ 2කට වඩා අඩු ප්‍රමාණයක්, 2කට වඩා අඩු ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය මේකට දාගන්නවා. අපි මතු පිට පස් එක්ක කුකුල් පොහොර හොඳට මික්ස් කරගන්නවා. අපි දැන් මේකට මතු පිට පස් වෙන කුකුල් පොහොර, ඒ දේවල් දි รา පත් වෙන ද්‍රව්‍ය, කෙහෙල් බඩ, ඒ ටික ඔක්කොම එකතු කරලා තියෙන්නේ. එකතු කරලා සාමාන්‍ය අඟල් 2ක් අඟල් 3ක් අතර ප්‍රමාණයක ප්‍රමාණයක් ඉතුරු වෙන්න පාදලි ඉතුරු ටික පුරවගත්තා. අඟල් 2ක් අඟල් 3ක් ප්‍රමාණය. මොකද ඒක දැන් සම්පාදනය කරන ටික ගන්න පොහොර ටික දාන්න. ඒ ටික දාන්න යාවත් කාලිනව තියාගන්න. නඩත්තුව පවසුන් තමයි අපි ඒ තරම් දුරට පුරවගත්තේ මිශ්‍රණෙලින්. මට හම්බුණා පරණ සාමාන්‍ය අවුරුදු 1.5ක් වගේ පරණ වියලි අලු පෙටි පොහොර ටිකක්. හොඳ කාබනික ද්‍රව්‍යයක්, නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි. මම ඒ ටිකකුත් එකතු කරගන්නවා අපේ peer පැලේ හදන බඳුනට. මේවා මම සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක් විතර 500ට අඩු ප්‍රමාණයක් තමයි දාන්නේ මේ බඳුනට. දැන් අපි මේ පැලේ සිටවන්න පොලිතින් කවරේ අයින් කරන්න හදන්නේ. මෙන්න මේ ආකාරයට යටම කොටස අපි පොඩ්ඩක් තලනවා. තලන්නේ මොකද මුල් ටික ගන්න. ඊට පස්සේ මෙන්න මේ පැලේ මේ පැත්තට තියාගෙන මේ පොලිතින් එක අදින්න. එතකොට හොඳ ආකාරයට මෙන්න මෙහෙම වෙන් වෙනවා. මුල් වලට කිසිම හානියක් නැතුව අපිට පැලේ වෙන් කරගන්න පුළුවන්. බඳුනේ මැද්දේ අපි මේ පැලේට සරිලන ප්‍රමාණයට වලක් හදා ගන්නවා. අතින් ඊට පස්සේ පැලේ හිටවනවා. අපි දැන් පැලේ බඳුනේ හිටවලා ඉවරයි. ඕනම පැලයක්, ඕනම බීජයක් හිටවුවට පස්සේ අනිවාර්යයෙන් වතුර දෙන්න යුතුමයි. මේකේ කරන සියලුම ඉදිරි වැඩ කටයුතු අපි එකෙන් එක වීඩියෝ ගෙනෙනවා ඔබ වෙත. බඳුනට peer එකක් සම්පාදනය කරන්නේ කොහොමද? බඳුනට peer පැලයකට පොහොර යොදන්නේ කොහොමද? තෙල් මිශ්‍රණය යොදන්නේ කොහොමද? අසුන් නෙලන්නේ කොහොමද? ඒ සියලු වීඩියෝ ඔබ වෙත ඉස්සරහට ගෙනෙනවා.